සුබම සුබ දවසක් කියලා හැමදිනින්ම ආදරෙන් පිළිගන්නවා SL Dollar Count YouTube channel එකට. ඉතින් අද 2025 අප්‍රේල් 6 වෙනි ඉරිදා. ඉතින් මේ වීඩියෝ එක තුලින් බලමු ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඇමරිකානු ඩොලරේ අද හුවමාරු වටිනාකම 291.91යි, යුරෝ එකක වටිනාකම 320.10යි. සෞදි රියාල් එකක හුවමාරු වටිනාකම 79.20යි, කටාර් රියාල් එකක හුවමාරු වටිනාකම 81.50ක් විදියට අද දවසට අදාළව තීරණය වෙනවා. කුවේට් ඩිනාර් එකක අද හුවමාරු වටිනාකම 980.21යි, ඕමාන් රියාල් එකක වටිනාකම 770.55ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. බහරෙන් ඩිනාර් එකක හුවමාරු වටිනාකම 785.81යි, ඩුබයි ඩිරාම් එකක වටිනාකම 80.50ක් විදියට, ඒ වගේම සවුත් කොරියන් වොන් එකක වටිනාකම රුපියල් 0.0.03ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඕස්ට්‍රේලියානු ඩොලර් එකක වටිනාකම 185.62යි. ජෝර්දාන් ඩිනාර් එකක හුවමාරු වටිනාකම 420.81යි, ලෙබනන් පවුන් එකක හුවමාරු වටිනාකම රුපියල් 0.0033ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. සයිප්‍රස් යුරෝ එකක වටිනාකම 320.10යි, ඊශ්‍රායල් නෙව් ෂෙකිල් එකක වටිනාකම 82.91ක් විදියට අද දවසට අදාළව තීරණය වෙලා තිනවා. ඔන්න ඔය විදියට ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරේ සහ විශේෂයෙන්ම මැද පෙරදිග රටවල විදේශ විනිමය අනුපාතික වෙනස් වෙලා තිනවා.